හායි ළමයි. හුඟ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගන්න හිතුවේ. එතකොට අද අපි ඔයාලව එක්කන් යන්නේ ඉතාලියේ තියෙන ලස්සනම කියන්නේ සිසිලි දූපතේ තියෙන ලස්සනම සිටි එකකට. ඒ කියන්නේ වසර 2000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. අද අපි මේ බලන්න යන තැනට ඇවිල්ලා කතානියා නගරය සිසිලි දූපතේ තියෙන ගොඩක් අය නම් දන්නේ නැති කතානියා කියලා කිව්වහම මේ එත්න ගිනිකන්ද එත්න කියලා කිව්ව ගමන් කොහොමද හැමෝගේ මතකයට එනවනේ කතානියා කියන එක. එතකොට අපි මේ යන්නේ කතානියා වලට. තෝරට මේ පේනවත් වගේ මේ වල තියෙන ආකිටෙක්චර් ඔය හදලා තියෙන විදිහම කියන්නේ ගොඩක් පරණයි. කොච්චර පරණද කියනවා නම් පුරාණ ග්‍රීකයන් විසින් තමයි කියන්නේ මේ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට රෝමවරුන්, බයිසන්ටයින්වරුන්, අරාබිවරුන්, නෝමන්වරුන් යාළගේ එක කාලය වෙලාව බලපෑම් එක්ක තමයි මේ සංස්කෘතිය උරුම කරගෙන තියෙන්නේ. මේ කතානියා නගරය. ඔයාලට පේන ඇති එහෙන නිකන් ගොඩාක්ම පරණ නිකන් ඇන්ටික් වගේ සිටි එක කියන්නේ හරිම ලස්සනයි ඉතින්. එතකොට මේ ඔයාලට පේන්නේ කතානියා වල හදවත. ඒ කියන්නේ කර්තෙද්‍රාල්ලි සාන්තාගතා. කියන්නේ සාන්තාගතා මුනිවරිය වෙනුවෙන් ඉදි වෙලා තියෙන දේවස්ථානයක්. එතකොට ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේදී තමයි සාන්තාගතා මුනිවරිය කතානියා නගරේ උපත ලබන්නේ. එතකොට ඒ කාලේ රෝමානුවන් තමයි රෝමාධිරාජ්‍යයන් තමයි කතානියා පාලනය කරලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තියානුවන්ටම දැඩි ලෙස පීඩා එල්ල වුණු කාලයක්. ඒ වුණාට සාන්තාගතා මුනිවරිය ගොඩක් ජේසුට ලැබිව කියන්නේ ගොඩක් කතෝලික දහමට ලැබිව ජීවත් වුණ කෙනෙක්. එතකොට ඒ දවස්වල ජීවත් වෙලා තියෙනවා කතානියා වල පාලනය කරලා තියෙන්නේ ක්වින්ටියානුස් කියලා පුද්ගලයෙක් අයව විවාහ කරගන්න. ඒත් එතුමිය ඒ ප්‍රතික්ෂේප කළ තමන්ගේ ඇදහිල්ල රැකගත්ත නිසා ඇයට දරුණු අධහිංසා පමුණුවලා කියන්නේ මැරුණ කියලා තමයි කියන්නේ කතාවල් තමයි. Hai ළමයි. after so many years නේ අවුරුදු 4කට පස්සේ vlog එකක් කරන්න හිතුණා නේ. ඔව් හිතුණා. ඔව් අපි මොන vlog එක කරා අපි වෙඩින් එකෙන් පස්සේනේ. ඉතින් අපි දෙන්න කරේ නැහැනේ. ඉතින් අපි දෙන්න vlog එකක් කරන්න හිතුණා. ඉස්සරහට ඔයාලට අලුත් ඒවා ගේන්න බලාපොරොත්තු වෙනවා බලන්න. ඔව් ඉතින් දැන් මම ගාව ඉන්නනේ. ඇහි දිගටම vlogs කියන්න පුළුවන්. සාන්තාගත. මොකද්ද? අයියේ බියර් බොන්න. my glass එක. හා? කොහොම? තව ලස්සන කතාවක් කියන්නම් ඔයාලට. ඒ කියන්නේ ලස්සන ගොඩක් පරණ ලෙජන්ඩ් එකක් සිසිලි වල දෙන. කතානියා වල කල්තජිරෝන එහෙම. ඔයාලට පේන ඇති කලුව රජතුමගේ ඔය උළුවකුයි රජිනගේ හිසකුයි වගේ තියෙන පෝච්චි. ඒකට ලස්සන කතාවක් තියෙනවා. කියනවා ගොඩක් කල් ඉස්සර ඉඳලා තියෙනවා කියලා සිසිලි වල ලස්සන ගෑනු කෙනෙක්. ගෑනු ළමෙක්. එයා ආදරය කරලා තියෙනවා අරාබි මිනිස්සෙකුට. ඒ දෙන්නදී ගොඩක් ආදරෙන් ඉඳලා තියෙන කෙනෙක් ගොඩක් ගැඹුරින් ආදරය කරලා තියෙනවා. පස්සේ කියලා දැනගන්නවා මේ අරාබි මිනිස්සයාට අරාබියේ එයා කසාද බැඳලා එයාට නෝනා කෙනෙකුත් වගේම දරුවොත් ඉන්නවා කියලා. ඉතින් එතකොට එයාට ගොඩක් අප්සෙට් වෙනවා. ඒ කියන්නේ අප්සෙට් ගිහිල්ලා එයාට ගොඩක් තරහක් එනවා. කියන්නේ එයාට ජෙලස් එකක් එක තරහක් ඇවිල්ලා
එයා මොකද කරන්නේ? එයා තීරණය කරනවා අර අරාබි මනුස්සයා මරන්න. ඉතින් එයා එක රැයක මොකද කරන්නේ? අර අරාබි මනුස්සයාගේ හිස කඳින් වෙන් කරලා මරලා එයාගේ හිස අරගෙන, ඒ කියන්නේ එයාගේ අර තියෙන තරහටත් එක්ක ඒ හිස අරගෙන ගිහිල්ලා එයාගේ ගාඩන් එකේ තියලා පස්පුරවල බැසිලිකෝ. ඔයාලා දන්නේ නැති පාස්තා වලට දාන කියන්නේ පැලයක් බැසිලිකෝ කියලා. බැසිලිකෝ පැලයක් හිටවනවලු එයාගේ ඔළුවේ. ඉතින් හිටෙව්වට පස්සේ කියන්නේ ඕක දැකලා කෙනෙක් පැලේ ගොඩක් සරුසාරවත් වෙලා හැදිලා ඇවිත් තියෙනවා. ඒතර අටේ පිටේ ඉන්න අය එහෙම අහලාගේ ඇටෙන්ෂන් එක ඇවිත් තියෙනවා. කියන්නේ ඒ පෝච්චියට ඒ කියන්නේ වෙනස් විදිහේ පෝච්චිය. එතකොට හුඟක් අය එතනින් තමයි කියලා කියනවා මේ විදිහේ පෝච්චි හැදුනේ නිර්මාණය වුනේ. ඒතර හුඟක් අය මේ විදිහේ පෝච්චි ඉල්ලලා තියෙනවා. කියන්නේ ඒක දැකලා ඉතින් ඔහොම තමයි ඔය කළු රජාගේ සුදු රජිනගේ කියන්නේ අත රජෙක්ද රජිනෙක්ද කියලා නම් දන්නේ නැහැ. ඒ ස්ටෝරි එක ලෙජන්ඩ් එකේ එනවා. මට ඔයාලට කියන්න බැරුව ගියා. එතන පෝච්චියක් වගේ ආ නිර්මාණය කරලා ඒ රජ කෙනා අර කළු අරාබි මිනිස්සගේ ඔළුව පෝච්චියක් වගේ නිර්මාණය කරලා තමයි ගේ ඉස්සරහා තියලා හිටවලා තියෙන්නේ. Arrivederci. Salve. පහළ මේ පේන චුටි කඩවීඩි. ඔය සේරම නිකන් අර හෑන්ඩ් ක්‍රාෆ්ට් වගේ. ඒ කියන්නේ යාළම නිර්මාණය කරපුවා තමයි ඔය පාක් එකක පොඩි ඔය වීකෙන්ඩ්ස් වලට එතකොට ඔය මෙහෙම සවදවස්වල එහෙම පොඩි නිකන් ෂොප් වගේ අරලා විකුණන්නේ. කියන්නේ යාළම කරපු දේවල් යාළගේ හෑන්ඩ් ක්‍රාෆ්ට්. ඔය ඉතින් ගොඩක් වැලියු එක වැඩි. ඉතින් යාළම හදපු දේවල් එතකොට ප්‍රයිසස් උනත් වැඩි. ඕකන මං හිතන්නේ මැනික් වලින් එනවා. ඉතින් පාෂාණ මැනික් පාෂාණ කියන ඉතින් ගහලා නම් තිබ්බේ. I didn't want to waste no time. What's something I can do for you, darling? That would make you නෑ ඇත්තට ස්ටුඩියෝ එළුවක් එන්න බෑනේ. I'll bring you flowers, girl. Enough to see for miles. Something's changed, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Something's changed, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. I love your style, and I love your grace. Said I love to put a smile on your pretty little face. I love it when you're close to me. That's where I want you to always be. I didn't know when I found you that I would find a love so true, and you can see it in my eyes. That girl, you've got me hypnotized. Something's changed, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Something's changed, baby, this Bobby, I Rosa? know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Something's changed, baby, this I know. Summer rains turn to winter snow.
ඔයයි මේ එක But I promise you for sure. මම අයියා කොහොමද නිකෝගේ වෙන්නේ? It's always yours. Something's changed, baby, this I know. Summer rains turn to winter snow. But I promise you for sure. Girl, my love is always yours. ඔයාලා මේ දකින පාක් එක ගැන ගොඩක් පරණ අතීතයක් තියෙනවා. කොටින්ම කිව්වොත් මේ පාක් එක නිර්මාණය කරලා තියෙන්නේ 18 වෙනි සියවසේ. ඒ දවස්වල කතානිය වලින් ඉඳලා තියෙන රාජකුමාරයෙක්ට තමයි මේක ප්‍රයිවට් ගාඩන් එකක් විදිහට නිර්මාණය කරලා දෙන්නේ. කියන්නේ ලස්සන පොඩි නිකන් ඔය වතුර මල්, එතකොට මල් ආරුක්කු ඒ පාලකන්නේ වීඩියෝ මුලින්ම දැක්කේ පේනාගේ ලස්සන ආරුක්කු ඒ ලස්සන එක විදිහට හදලා තියෙන ඒවා. ඔය දැන් පාක් එකේ වැඩ? ඉතින් පහු කාලෙකදී 1854 වගේ වෙද්දී කතානිය රජයෙන් එන ගවර්න්මන්ට් එකෙන් ඔය පාක් එකට අදාළ ඔය ඉදම මිලදී අරගන්නවා. අරගෙන හැමෝටම කියන්නේ පබ්ලික් හැමෝටම බලන්න පුළුවන් විදිහ ලස්සන ගාඩන් එකක් විදිහට ප්‍රතිනිර්මාණය කරලා 1983 මම හරිනම් 83 තමයි ඔක මහජනයාට විවෘත කරන්නේ. එතන ගියානේ අත්දැකීම කොහොමද අපේ ළඟ අපේ vlog එකක් කරන්න බැලු කියන්නේ ශීපත් මේ බබා මේ අර එක්නවල මේ වනේ ලාව වලින් හැදුනේ මේ ගල්නේ ඊට යනවා ජල කිරා සම්පූර්ණයි ඉන්න මං ආවගේ මුදර තරින්න ප්‍රශ්නයක් තාම මේ ලස්සන පටන් ගත්ත ඉතරනේ බලන්න මගේ පැටිය දිය වෙනවද කියලා බලන්න මගේ පැටිය නැහැ දිය වෙනවා වේ නෑ පැටිය මේ අපේ තාත්තයි මාමයි මාමා නම් ෆුල් ආතල් එකේ ඉන්නේ සින්දු දාගෙන තාත්තට ග්ලාස් දෙකක් කරන් දුන්නා තාත්තා සන්ග්ලාස් දෙක වාහනේ තියලා අවුවේ කර වෙනවා අනේ තාත්ති වලට මේ අපේ අම්මා සුභාදාමේ සිරි විඳිනවා නරවනවා නෑ විඳිනවා නරවමින් විඳිනවා තාත්තේ මම මොකක්ද රෙඩි කිව්වේ බණ්ඩි ගෙඩිය මොකක්ද බණ්ඩි ගෙඩිය නේද මම දැන් මේක YouTube දානවා නේද මට අන්තිමට රද්දයි දන්නේ ඔය ඉන්නේ බණ්ඩි ගෙඩියද රජෙද දන්නේ රජේ කොඩි දෙක වැද්දේ ඉන්නේ පේන්නේ ෆ්‍රාන්ස් බඩිල්ලේ ගාලි තරුණන්නේ ඔතන ඉස්සරහ තියෙනවා ඉපාර අපේ තාත්තගේ ෆ්‍රාන්ස් බඩිල්ලේ
අන්තිමට අපි ඇවිදලාව ෂොපින් සෙන්ටර් එකට. එළිය නම් මාරම රස්නයක් ඉන්න බෑ. දාඩිය මොනම් පිච්චෙනවා. මේක ඇතුළේ නම් ෂොපින් සෙන්ටර් එක ඇතුළේ නම් AC එක තියෙනවා. හින්දු කූල් එකේ උනා. මේක මාර ලොකු ෂොපින් සෙන්ටර් එකක්. ඇවිල්ලා ඉවර කරන්න බැරි තරම්. ඔය හුම පෙවුනන්ට මමත් හිතුවේ රවුම විතරයි තියෙන්නේ කියලා. ඔය රවුම නැගලා උඩට ගියාට පස්සේ කියන්නේ වම් පැත්තට එන දිගට නිකන් තියෙනවා. කූල් එක වගේ හිම දිගට විතර කරන්න බැහැ. මෙතන නම් අයිස්ක්‍රීම් කමුයි කියලා කතා කරන් එලා දෙන්නම අයියා අන්තිම මොහොතේ එඩිෂන් එක වෙනස් කරා. එයාට කොක්ටේලයක් ඕන කියලා. එයාට මේ ඉතින් කොහොමද මෙහි තියෙන කොක්ටේල් අදන්නේ රස බලන්න මම හැම එකම try කරනවා. අයිස්ක්‍රීම් කමු කියලා ඇවිල්ලා එයා අතර කොක්ටේල් එකක් ගත්තා. ඒතර මෙයාට හදන කොක්ටේල් එක. ඔතනත් පිටිපස්සින් හරි පුරු ගානවා. මේ කෙනෙක් තනකොළ ගලවගෙන යන්න පුළුවන් විදිහට හදලා දෙනවා කියලා. හැබැයි මං කිය ඇල්කොහොල් අඩු වෙන්න ඉඩ ගත්තා. ඒකටත් මං එක පුරු ගගා වුණා ඉතින්. මම නම් අයිස්ක්‍රීම් එක කියව මේක අර ලංකාවේ තියෙන සෝයා අයිස්ක්‍රීම් එක වගේ මාරම රහක්. මම නම් කියන්නේ ලංකාවෙත් මට හොයාගන්න බැරි කියා ඒ සෝයා විදිහට ඒ දවස්වල හදන අයිස්ක්‍රීම් එක. හැබැයි මේක තිබ්බ මේ ෂොප් එකේ. හැබැයි අනේක මාරම රහක්. මට හිතුණාද මැෂින් එකේ ගලවගෙන විතර අරගෙන. මේ තරම් රහක් උංග කාලෙකින් කෑවිගෙන යාගා තිබ්බ. මම හිතන්නේ රටකජු වලින් හදන කැරමල් එකකුයි ඔය වැනිලා එකකුයි මම ගත්ත වැනිලා එක. ඒක නම් මාරම රහක්. ගොඩක් දාලා දුන්නා නෝබ නැතුව. හැබැයි අන්තිමට කොක්ටේල් එක හැදෙනකම් මගේ අයිස්ක්‍රීම් එක කෑවේ අයියා. කොහොම හරි. ඔයාලට වීඩියෝ එකේ පෙයි. කොහොමනේ තමයි ඒකට කොක්ටේල් එක. ඒක නම මට මතක නෑ හැබැයි. ඔය එක කොක්ටේල් වලට එක නම් තියෙනවනේ. මම නම් ඉතින් ඒවා හරියටම දන්නේ නෑ. But you bring rain. I still love what you do to me. The highest highs, the lowest lows. You take me to every extreme. Can't get enough. Please let me be. But I love what you do to me. ඕන දෙයක් කරන් දෙන්නම් ඕන දෙයක්. වයින් ගන්න. And then you touch. I feel so much. I just love what you do to me. Bigi sosial. Ada. I love what you do to